මොර්නින් කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් ලස්සන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. දැන් නම් වෙලාව උදේ 8ට විතර ඇති. අද වීකෙන්ඩ් එකනේ කියන්නේ අද ඉරිදානේ. බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. දැන් මම ඉගෙන ගමන් ඉන්නේ. බලමු කොහොමද ඉස්සරහට මොන වගේ දේවල්ද අද දවස ඇතුළත වෙන්නේ කියලා. මේ දවස්වල කරපිංචා ටිකක් හොයාගන්න අමාරුයි. ඒත් හස්බන්ඩ්ගේ අම්මා මට මෙන්න මේ කරපිංචා ටික හොයලා ගෙනත් දුන්නා. මේක මෙහෙම shopping එකේ තිබ්බොත් ඉක්මනට සවුත් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේක ලස්සනට මේ හොඳ කොළ ටික තෝරලා අරගෙන මේ විදිහට කප් එකකට දා ගන්නවා කියලා. දැන් ඒ වැඩේ තමයි කරන්න හදන්නේ. දැන් එක මාළුවක් ලිපේ තියලා තියෙන එතන. මොකද පුතාට කන්න දෙන්නත් ඕනේනේ. ඉතින් කියන්නකෝ ඔයාලගේ උදේවරුව කොහොමද ගත වෙන්නේ මොන වගේ දේවල්ද උදේට කරන්නේ කොයි විදිහේ බිසි ලයිෆ් එකක්ද ඔයාලට තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් මේ තියෙන්නේ මම නිතරම උයන තැන. ඉතින් ඇතුලේ කුස්සිය උයන්නේ නැහැ. මෙතන තමයි හැම දෙයක්ම කරගන්නේ. ඉතින් මෙතන ටිකක් බිත්තිය ටිකක් අඳුර වෙලා තියෙන්නේ. ඒකට හස්බන්ඩ්ට කියලා මොනවා හරි දෙයක් කරගන්න ඕනේ. ආය අලුතෙන් ප්ලේන්ට් එකක් හරි ගාලා බලමු. එළියට ආවම වතුරේ උතුරනවා. අර ඉක්මනට සවුත් වෙලා වගේ පේන්නේ මේ මෙහි ගෙදර ළිඳේ වතුර ටිකක් කිව්ලයි. එහෙම වුණාම අර මේ ඉක්මනට මේ අර නිකන් මේ සින්ක් එක ගාව මේ ටයිල් වල එහෙම ඉක්මනට අඳුරු බවක් පේනවා. ඉතින් ඔයාලා දන්නවා නම් කියන්න මේ කිව්ල ඉක්මනට අයින් කරගන්න පුළුවන් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ ඉතින් ඔයාලගේ වලලත් ඒ ප්‍රශ්නේ තියෙනවද කියලා. සෙකින් එකක් දාගත්තා මේ ටික ඉතුරු වුණා. ඒකට දාන්න පුළුවන් එච්චරයි. ඒ ටික හපව shopping එකට දාලා තියාගන්නවා. අරකින් අද වෙනකොට ආයෙ දාගන්නවා. මේක ගොඩාක් දවස් තියාගන්න බෑ එහෙම. මොකක්ද වෙනවා අර කළු පාට වෙලා වගේ. වෙනවනේ. හරි. අද මම උදේට හදාන්නේ පරිප්පු කිරට හදලා ගොටකොළ සම්බෝලයක් හදන්න හිතන් ඉන්නවා. ආයෙ පුතාට මාළු වර්ගයක් තියෙනවා බැදලා දෙනවා. අපි යන් ගොටකොළ ටිකක් කඩන් එන්න. අපි පලා වර්ග ගන්න ගොඩක් කැමති නෑනේ. ඒත් දැන් තේරෙනවා පලා කන තරම් වෙන දෙයක් ඇඟට හොඳ නැහැ කියලා. ඉතින් මම කොහොමත් සතියට දෙතුන් වතාවක්ම ගොටුකොළ හදනවා. ගොටුකොළ ගන්න පුතත් ආසයි. ඉතින් ඔයාලත් පලා ಜಾති කන්න පුරුදු වෙන්න. විශේෂයෙන් ගෑන් ළමයි, පිරි ළමයිටත් එහෙම තමයි. මේ වගේ පොඩි කොටසක් ගෙදර හදා ගන්න. මේක නම් හදලා තියෙන්නේ හස්බන්ඩ්ගේ අප්පච්චි මේ ටික හැදුවේ. බලන්නකො හරි ලස්සනට තියෙනවා. ආස හිතෙනවා මේ දැක්කහම කොහොමත් කන්න. මොනවද දැන් කරන්නේ? වැඩ? මොන වැඩද? කපනවද? වට්ටි වලට දාගෙන කපන්නේ නේ? ඈ. ෂෝක් නේ. ඉතින් අලව්ව දෙකක් කොට කැපේ ගණ්ඩ හරි ආදරෙන් මහින දුන්න දවල් වරුව නම් මම මොකුත්ම වීඩියෝ කරේ නෑ. වැටෙන අවුවත් එක්ක මොනවත්ම කරන්න හිතුන්නේ නැහැ. දැන් පුතත් එක්ක චුට්ටක් ටවුන් එකට ගිහින් යන්න හදන්නේ. පොඩි දේවල් ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන ඉක්මනට එන්න ඕන රෑ වෙන්න කලින්. ඉතින් පහසු ඇඳුම් ඇඳගත්තා. normal hair style එක දාගත්තා. පුතාවත් ලෑස්ති කරගෙන යන ගමන් අපි හම්බෙමු.
බොල්ලෝෂන් ගන්න අනිවාර්යෙන්. එළියට යනකොට මම ඉතින් චුට්ටක් මෙහෙම ගාගෙන යනවා. කෑම එකත් හිස් එකකුත් අරගෙනම එන්න ඕන. යන්.